everyone, welcome back to my YouTube channel. අද vlog එක මොකක්ද කියලා දැනටමත් ඔයාලා දන්නානේ. ඉතින් අද මම උදේම හිතුවා මගේ room එක අස් කරලා ඉවර වෙලා මගේ study table එකත් ටිකක් වෙනස් කරලා අස් කරා නම් හොඳයි කියලා. එහෙනම් අපි යමු මගේ desk makeover කරන්න කොහොමද කියලා බලන්න. මේ තියෙන්නේ දැන් මගේ study table එක තියෙන විදිය. මුලින්ම අපි ස්ටඩි ටේබල් එක උඩ තියෙන බඩු සේරම අයින් කරලා අස් කරගමු. මම හැමදාම වගේ සාමාන්‍යයෙන් මගේ ස්ටඩි ටේබල් එක පාඩම් කරලා ඉවරනම අස් කරනවා. කාලෙට අතේ තියෙන බජට් එකට හරියන විදිහට චූටි දේවලුත් අරගෙන මම මේ ටේබල් එක ලස්සන කරනවා. හැබැයි මට ගිය මාසෙම වගේ එහෙම කරන්න බැරි වුණා. මොකද මම එක්සෑම්ස් වලට ක්ලාස් වලට පොඩ්ඩක් බිසි වුණ නිසා. ඉතින් මම හිතුවා ආයෙමත් චූටි දේවල් හෑන්ඩ්මේඩ් කරලා වගේම shops වලින් අරගෙන මගේ ස්ටඩි ටේබල් එකයි රූම් එකයි ලස්සන කරනවා කියලා. ඉතින් ඉස්සරහ වීඩියෝස් වලින් මම අරගෙන එන්නම් මගේ ස්ටඩි ටේබල් එක ටික ලස්සන කරගන්න විදිය. මේ වීඩියෝ එක බලලා ඔයත් තාම මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා මගේ YT family එකත් එක්ක join වෙන්න මොකද කරන්න එපා. මගේ ස්ටඩි ටේබල් එක උඩ තිබ්බ සේරම බඩු ටික තමයි මේ තියෙන්නේ. ස්ටඩි ටේබල් එකේ උඩ තිබුණු ගොවිලි සේරම පීදාලා අස් කරපු නිසා දැන් තියෙන්නේ ස්ටඩි ටේබල් එක උඩින් මේ බඩු ටික තියලා ඕගනයිස් කරගන්න. ඉතින් මේ විදිහට තමන්ගේ රූම් එක ස්ටඩි ටේබල් එක හැමදාම එකම විදිහට නැතුව ලස්සනට කියුට් විදිහට තමන්ට ගැලපෙන විදිහට පිළිවෙලකට තියාගන්න එක අපේ ජීවිතයේ තියෙන ස්ට්‍රෙස් නැති වෙනවා වගේම කම්මැලි නැතුව අපේ වැඩ කරගන්න ආසෙ හිතෙනවා. අනිත් එක තමයි තමා වැඩ කරන තැන පිළිවෙලකට තියෙන එකත් එක්තරා මොටිවේෂන් එකක් තමයි. මම මගේ ස්ටඩි ටේබල් එක තියෙන තැන වෝල් එකේ ඊස්තටික් පයිප් එකට ගැලපෙන විදිහේ වෝල් පේපර්ස් අලවන්න හිතුවා. පොඩි වෙනසක් කරන්න හිතාගෙන වගේම මම ආසාවෙන් හිටියේ වෝල් ස්ටිකර්ස් අලවලා ලස්සන කරන්න. ඒ නිසා මම Pinterest app එක use කරලා මම ආස විදිහට cute ඊස්තටික් පයිප් එකට ගැලපෙන වෝල් පේපර් ඩිසයින් එකක් මම තෝරගෙන print out කරගත්තා. ඉතින් ඒ ටික අපි දැන් කට් කරමු. ලස්සනට නීට් එකට වෝල්පේපර්ස් ටික කට් කරලා ෂේඩ් කරගන්න ඕනේ. මම කලින් කිව්වා වගේම මේ වගේ පුංචි කියුට් වැඩ කරද්දී අපේ මයින්ඩ් එක රිලැක්ස් වෙලා සතුටින් අපේ වැඩ ලේසියෙන්ම කරගන්න පුළුවන් වෙනවා. මම Pinterest එකෙන් වෝල්පේපර්ස් හොයලා ඉවර වෙලා මට ජර්නලින් වලට ඕන වෙන ස්ටිකර් ඩිසයින් ටිකක් වගේම මගේ විෂන් බෝඩ් එක හදන්න ඕන වෙන ෆොටෝස් ටිකකුත් සේව් කරගෙන ඒ ටිකක් print කරගත්තා. දැන් වෝල්පේපර්ස් ටිකත් කට් කරගෙන ඉවරයි. මේ තියෙන මම කට් කරගත්ත වෝල්පේපර්ස් ටික. එහෙනම් අපි දැන් මේ cute aesthetic wallpapers ටික wall එකේ අලවමු. දැන් මම මගේ ස්ටඩි ටේබල් එක අස් කරලා මම කැමති විදියට හදලා නම් ඉවරයි. ඉතින් මෙන්න මේ විදියට තමයි මගේ අලුතෙන් ඕගනයිස් කරපු කියුට් ස්ටඩි ටේබල් එක තියෙන්නේ. ඉතින් ඔයාලත් මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරලා කමෙන්ට් කරන්න.
අමතක නොකර මේ වගේ ලස්සන cute videos බලන්න කැමති නම් මගේ channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. එහෙනම් අදට ගිහින් එන්න. bye.